Yeah. Deep bass. Slow beat starts. ඉස්කෝලේ තාප් වෙන්නේ හාට ගිය කතාවක්. ගුරු පඳුරු වෙනුවට වීඩියෝ කෝල් බෙදාගත්ත ලෝකයක්. කවුද වැරදි? කවුද හරි? හැමෝම ගල් ගහනවා. ඒත් හැමෝම ඉන්න විදුරු ගෙවල් වල. පන්ති කාමරේ ඇතුලේ උගන්වපු පාඩම් සීමාවන් පැන්නාම නැති වුණා ආගිය දැන් ප්‍රධාන ශිෂ්‍ය නායක ඒත් නායකත්වය කොහෙද අවුරුදු හවටේ කොල්ලෙක් ගුරුවරුන්ව මුලාවට දැම්මද නැත්නම් වැඩිහිටි පරපුර මඟ වැරදිලා අතරම මුන්නාද බැඳෝ අය පටලැවුනේ ඇයි මේ වගේ සෙල්ලමකට හේන මාලිගා කඩලා දැම්ම මුළු පවුල් පිටින්ම සමාජ මාධ්‍ය දැන් උසාවියක් වෙලා මඩ ගහන උන් ටික දත් විලි සම්බලා සෝන එක අස්සෙන් අනුන්ගේ කුණු හොයනවා හැබැයි උන්ගේ හිතේ ලිංගික ඉරිසියාව දුවනවා කාගේද බැරද්ද කාගේද සදාචාරය ලීක් වුණාම විතරයි පේන්නේ මේ විනාශය කාගේද බැරද්ද කාගේද සදාචාරය ලීක් වුණාම විතරයි පේන්නේ මේ විනාශය අර සැමියන්ගේ ලෝකේ එක රැයකින් අලු වුණා ගෑනුන්ගේ ෆොටෝ දාලා රකුසෝ රජ වුණා විවේශනේ නෙවි මෙතන වෙන්නේ නිර්වත් ප්‍රදර්ශනයක් මඩ ගහන උන්ගේ හිත අස්ස තියෙන්නේ ලෝකු අසහනයක් අපිට නැති දේ මූ කරගත්තා නේද පියන තරහක් සමහරුන්ට මේක ජෝන්ක් එකක් තවත් පිරිසකට ආතල් එක ඇත් මේ බිද වැටෙන මනුස්සකමේ අවසාන කෑල්ලක් ඉස්කෝලේ ප්ලේජ් යට සැඟවුණු රහස සමාජයට වමාරණ කොට දැනෙන්නේ මහා අහසක් බන කියන කටවල් වල තියෙන්නේම විසක් අනුන්ගේ වැරදි වලට වඩා තමන් ගැන බලප මොහොතක් ලීක් වුණේ වීඩියෝ විතරක් නෙවෙයි අපේ සමාජයේ තියෙන කුණුහුරුප මානසිකත්වයත් එක්කමයි හිතපන් කාටද ගල් ගහන්න පුළුවන් පව් නොකල එකෙක් ඉන්නවද Silence. Yeah.